අකුසල කර්ම පරිසම් දෙනවා නම් ඒක මැඩලන්න පුළුවන්. ඒකට අදාළ ප්‍රතිකර්ම කරනවා අපි. දැන් අපිට ගොඩාක් ප්‍රශ්න ඉන්නේ මිනිසුන්ගෙන් නම්. එතකොට අපි තක්ගල තේරුම් ගන්න අපි සංසාරේ මිනිසුන්ට යාපත කළා නැහැ. ගොඩාක් විරුද්ධකම් කළා තියෙනවා. කපටිකම් කළා තියෙනවා. මිනිස්සු අසරණ කළා තියෙනවා. ඒ නිසා තමයි යන තැන්වල ඔක්කොම මිනිස්සුත් එක්කනේ අපේ ප්‍රශ්නේ එන්නේ. ඉඩම් වලට ප්‍රශ්නේ නැහැ මිනිස්සුත් එක්කනේ එන්නේ. එහෙනම් අද ඉඳලා මිනිස්සුත් එක්ක සුවඳශීලීව ඉන්නවා. අද ඉඳලා මිනිසුන්ට යහපත කරනවා. අතුරුකම් කරන්න එනත් එක්ක හොඳට කතා බහ කරලා අනේ සමාවෙන්න වට අපහසුතාවයක් වුණාද ඉඳ ගන්න. තේ ටිකක් බොන්න. අනේ අපි ඉතු වෙන අපේ වරදක් වුණා සමාවෙන්න කියලා කම්ප්‍රොමයිස් වෙලා එයාගේ සිත සංසුන් කරවලා සමාදානයටපත් කරලා එයා මිතුරු කරලා සන්තෝෂෙන් පිටත් කරන. මේ විදිහට අපි ප්‍රතිකර්ම නැවත කරලා අරක යට ගන්න පුළුවන්. ගොඩාක් සම්පත් තියෙන වෙලාවට කන්න විදියක් නැහැ. වාහනේ යනකොට බනිස් ගෙඩියක් කකා යනවා කොහේ හරි තැනක හිටගත්ත ටක් ගාලා බත් ටික අර සවලෙන් ගැව්වා වගේ සිමෙන්ති පටවන වගේ ගහගත්තා ගියා. මොකද කිව්වම ගොඩාක් කැම තියෙනවා. කැම මේසේ පිරෙන්න කැම තියෙනවා. වාඩි වෙලා කන්න වෙලාවක් නැහැ. එතකොට අපි දන්නවා මේ අපි මිනිසුන්ට කැම දීලා නැහැ. ඒ නිසායි මේ ප්‍රශ්නය. ගොඩාක් දේවල් කරලා තියෙනවා. වේර විහාර හදලා ගොඩාක් සප සම්පත් අපිට හම්බෙලා තියෙනවා. මේක කරලා නැහැ. එහෙනම් ගෙදර වැඩකාර කෙනා වැඩ කරගෙන ඉන්නකොට අතින් අල්ලගෙන ඇදගෙන එලා වාඩි කරනවා කැම කන්න. වාඩිලා කැම කන්න. හැමෝටම වාඩි කරලා කැම කරනවා. මාර වැඩේ. බඩගිනි හැදෙනකොට කවුරු කෙනෙක් කියලා මොකද මේ ඉතගෙන කැම කන්න කියලා අපි බලෙන් ඉන්දවල කැම ටික දෙනවා අපිට. අර කර්මය සැකසෙනවා. අපිට මොනවද වෙන්නේ දෛනික ජීවිතේ පැය 24 ඒ ටික හොඳට බැලුවාම අපි මොනවද කරලා තියෙන එක පැහැදිලිව පේනවා චිත්‍රපටිය වගේ. මිනිස්සු කවුරුත් මට යාපත් හැයෙන මොකුත් කියන්නේ දොස්මයි. නින්දාපාසමයි. ඥාතිත් එක තැන්වල අපිට බයිනවා. එනා මිනිසුන්ට හරියට දොස් කියලා නින්දාපාස කරලා ඒ නින්දාපාස කරන හැමෝටම මෙතනද සුබපතනවා ආශිර්වාද කරනවා ಗುಣ කියනවා ටෙලිෆෝන් කරනවා යාට ටෙලිෆෝන් කළා හොඳටම බැන්නල නේද අර වෙඩින් ගෙදර ගිහලා මගේ චරිත කතාව කියලා බොහොම පිං කියලා කියනවා. එයා උඩ යන බැන්නට ස්තුති කරන්න. ඔව් ඔයාගෙන අදටවත් පොඩි අපමල් වෙනකොට මට තරහා ගියේ නෑ. ඔයා එච්චර මට බැන්නයි කියලා මට ආරංචි වෙලා. බලන්නකෝ මං ඔයාට කොච්චර සෙනේ බරද කියලා. ඔයා කිරේ මට තරාවක් ඇත්තෙම නෑනේ. ඔයා මට විරුද්ධ වුණාට මං ඔයාට කොච්චර හවංකද කියන එක මට තේරුම් ගන්න පුළුවන් වුණේ ඔයා බැන්න නිසානේ. බොහොම පිං කියලා කියනවා. එයාට හරි ලැජ්ජ හිතෙනවා. ඒතර ආයි බනින්න නැති වෙනවා. ඒ විතර අර බනින්න කර්ම ඔක්කොම ටික වාගෙන එනවා. දොරවල් ටික වාගෙන එනවා. කොනකෙද? ඒකට නැවත බැන්නාම තව දොරවල් දෙකක් මෙහෙන් ඇරිලා. ඇරිච් එක වහන්නයි උත්සාහ කරන්න ඕනේ. තව හරින්නේ නැහැ. ඒත් අපිට බයින හැමෝටම ආශිර්වාද කරලා සුබපතලා ඒගාලගේ ಗುಣ කියලා අර දොරවල් වහනවා. නැවත කවදාක බනින්න බැරි තත්ත්වය හදනවා. ඒ ටික වාගෙන කාලයක් යනකොට ඊට පස්සේ